මොකද වුනේ? අද දවසම ඔයා නිකන් වෙනස් වෙලා වගේ. කසුන් මට මේක තවත් කරන්න බෑ. තවත් මට මෙහෙම ඉවසන් ඉන්න බෑ. මොකද්ද කරන්න බැරි? ඇයි මොකද්ද වුනේ කියන්නකෝ? මේ ජීවිතේ තමයි. හැමදාම රැට මේ වගේ තේ කඩවල් අස්සේ රිංගන එක. මට දැන් මේවා ඇති වෙලා. ඇයි සුදු එකපාරටම මොහෙම කියන්නේ? ඔයාමනේ කිව්වේ රැට ඇවිදලා මෙහෙම තේ බොන්න ආසයි කියලා. ඔව් කිව්වා තමයි. ඒත් හැමදාම මේක කරන්නද? අඩුම ගානේ Facebook TikTok බලන්නේ නැද්ද? කපල්ස් ඉන්න විදිහ බලන්න. එයාලා කොච්චර ලස්සන තැන් වලට යනවද? ඩිනර් ගන්නවා, ට්‍රැවල් කරනවා. එයාලා දෙන සර්ප්‍රයිස් බලන්න. මටත් ඕනේ එහෙම ආදරයක්. ඔයාට කිසි වමනාවක් නැහැ. ඔයා ඔය දකින්නේ වීඩියෝ වල ෆොටෝ වල තියෙන ටික විතරනේ. සැබෑ ජීවිතේ ඊට වඩා වෙනස්. ඔයාට තේරුම් ගන්න බැරිද? ඔව් මට තේරුම් ගන්න පුළුවන් මේ යන විදිහ. මොකද ඔයාට දියුණු වෙන්න උවමනාවක් නැහැ. අපි යාළු වෙලා අවුරුදු 4ක්. තාමත් අපි ඉන්නේ හිටපු තැනමයි. මට තවත් බලාගෙන ඉන්න බෑ. මට මගේ හීන තියෙනවා. මම දන්නවා සුදු. මම ඒ වෙනුවෙන් මහන්සි වෙනවා හැමදාම. ඒක ඔයා දන්නවනේ හොඳට. මම ඔයාට හැමදාම කිව්වේ මම හිමින් මගේ ගමන යනවා කියලා. මට එකපාරටම ලොකු සල්ලිකාරයෙක් වෙන්න බෑ. ඔයා එක්ක මට අනාගතයක් පේන්නේ නැහැ. මම තීරණය කරලා ඉවරයි. මට යන්න ඕනේ. ප්ලීස් සුදු. එහෙම කියන්න එපා. අපි මේ හැමදේම ගොඩ දාමු එකටම. ප්ලීස් පොඩ්ඩක් ඉන්න. මම කියන දේ අහන්න. ඒක නිවිලා පුතේ. මම අලුතෙන් එකක් හදලා දෙන්නද පුතාට? අනේ එපා මාමි. මම ඉන්න කියාගන්න බැරි තරම් දුකක. මම හැමදේම අහගෙනයි හිටියේ පුතේ. මට සමා වෙන්න ඒකට. හැබැයි මට එක දෙයක් කියන්න ඕනේ. මේ කඩේට අවුරුදු ගාණක් තිස්සේ කපල්ස් එනවා යනවා. මම ඕනෑ තරම් ආදර කතා දැකලා තියෙනවා. හැබැයි දැන් ඒ හැමදේම වෙනස්. ඔය ළමයා කිව්වා වගේ ඒ අය කරන්නේ කැමරාව ඉස්සරහා රඟපාන රංගනයක් විතරයි පුතේ. සෝෂල් මීඩියා වල ඉන්න කපල්ස් එයාලගේ ලස්සනම වෙලාවල් මිල අධිකම දේවල් විතරයි ලෝකෙට පෙන්වන්නේ. එයාලා ඒක කරන්නේ සල්ලි හොයන්න, ෆෑන්ස්ලා වැඩි කරගන්න. ඔක තේරුම් ගන්න ටික දෙනයි. හැබැයි කැමරාව ඔෆ් වුණාම ඔයාලට වැඩි ප්‍රශ්නයක්. සමහර විට එයාලා ඇත්තටම ජීවිතේ විඳලා නැතුව ඇති. වීඩියෝ වල ෆොටෝ වල තියෙන සතුට එයාලගේ හදවත් වල නැති වෙන්නත් පුළුවන්. මට නම් හිතෙන්නේ දැන් කාලේ ආදර කතා තියෙන්නේ ආදරෙන් නෙමෙයි ඩේටා තියෙනකන් විතරයි කියලා. මට හිතෙනවා අපේ පැරණි ආදර කතා කොච්චර ලස්සනද කියලා. අපි ආදරය කරේ ලෝකෙට පෙන්වන්න නෙමෙයි. අපි දෙන්නා විදින්න. ඔයා විදිහටම ඉන්න පුතේ. බොරු චරිත රඟපාන්න යන්නවත්, ඔයාගේ ගමන නතර කරන්න යන්නවත් එපා. ඔයාගේ ගමනට උදව් කරන, ඔයා දිනනකම් බලාගෙන ඉන්න, ඔයාට වටිනාකමක් දෙන ගෑනු ළමෙක් ලැබෙයි. බොරු ෆැන්ටසි පස්සේ ගිහින් මිනිස්සු නැති කරගන්න. අවංක ආදරයක් නැවත යාලට හම්බ වෙන්නේ නැහැ.